සල්ලි හම්බ කරන්න පුළුවන් ළමයි අපිට ඕන දෙයකට. කුඩු ගංජා විකුණලා හරි ළමයි අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයි කුඩු ගංජා විකුණන මිනිස්සුගේ ළමයි සමාජයේ පිළිගැනීමක් තියනවද? නැහැ ළමයි. ළමයි සමාජයලා පිළිගැනීම කීර එක ළමයි හම්බෙන්නේ ඉගෙන ගත්තොත් ළමයි. දැන් සමහර ළමයි දාලා තිනවා සර් ප්‍රැක්ටිස් ඉඳා ක්ලාස් වෙන විදිහක් නැහැ කියලා. ඒක ප්‍රැක්ටිස් කියලා කියන ළමයි එහෙමයි. දැන් ඔයා දන්නවද සංගක්කාර දන්නවනේ. සංගක්කාර කියන ළමයි මේ ලෝකෙ හිටපු ලෝකෙ බිහිවිච්ච සුපිරිම ක්‍රීඩකයෙක්. ඔයා ඉතින් සංගක්කාරගේ වැඩ ගැන ඉතින් ඔයාට යමුතුන් කියන්න ඕන. ඔයා දන්නවා ක්‍රිකට් ලෝලියෙක් නම් ඔයා හොඳටම දන්නවා ඒක. ඉගෙන ගත්ත මිනිස්සෙක් ළමයියා. එතකොට විකුණලා හරි ළමයි අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයි කුඩු ගංජා විකුණන මිනිස්සුගේ ළමයි සමාජයේ පිළිගැනීමක් තියනවද? නැහැ ළමයි. ළමයි සමාජයලා පිළිගැනීම කීර එක ළමයි හම්බෙන්නේ ඉගෙන ගත්තොත් ළමයි. දැන් මම ගත්තා නම් මට ඉස්සරම ඉගෙන ගත්තේ නැහැ. මම මට කියලා දෙනවා ළමයි. මම ඔහේ රසියාලුත් රසියාදු ගැහුවා එක ආතල් ගත්තා. ඉගෙන ගත්තේ නැහැ ළමයි. හැබැයි ළමයි ඉගෙන ගත්තට පස්සේ කැම්පස් ආවට පස්සේ මේ වගේ ළමයිට උගන්වුවාට පස්සේ සර් කෙනෙක් වශයෙන් මට මාර විතර පිළිගැනීමක් හම්බ වුණා සමාජයේ. ඒක අර පිළිගැනීම හම්බෙන්නේ ළමයි මොකක් හින්දාද? අධ්‍යාපනයත් එක්ක ඉගෙන ගත්තොත්. හරිද? ළමයි ඩොක්ටර් කෙනෙක්ට වඩා ළමයි සමහරට කුඩු බිස්නස් කරන කෙනෙක් ඊට වඩා හොයනවා ඇති. ඩොක්ටර් කෙනෙක්ට වඩා ළමයි සමහරට ඔය මේ බිස්නස් කරන වෙළඳාම් කරන සුපර් මාකට් එකේ මුදලාලිට හොයනවා ඇති. ඒ මනුස්සයා ළමයි සමහරට ඕලෙවලත් පාස් නැහැ. හැබැයි ළමයි ඒ මුදලාලිලා කතා කරන විදිහයි ඩොක්ටර් කෙනෙක් ගාව ළමයි ගිහලා කතා කරන දේ ළමයි දෙකක්. එකක් නෙමෙයි. ළමයි ඒක හම්බෙන්නේ කොහෙන්ද? ඉගෙනීම නිසා. ඉතින් ඒ වගේ ළමයි සමාජයේ ජීවත් වෙද්දී ළමයි අර සමාජයේ පිළිගැනීම කියන එක ළමයි හම්බෙන්න වාඩ මොකක් හින්දාද? අධ්‍යාපනයත් එක්ක.